යාළුවනේ ඉතින් ඔයාලට පේනවා ඇති අර නායකපු හරිය තමයි අර පේන්න කන්දේ නායකපු කොටස මේ තියෙන්නේ. එදා ඊළඟ වීඩියෝ එක එනකොට මට පෙන්වන්න ඕන මීදුමෙන් වැහිලා තිබුණා. අද පේනවා එතන. ඔයාලට පේනවා ඇති. ඔය තමයි නායකපු හරිය. මේ තියෙන්නේ එදා අර අපි ඔයාලට වීඩියෝ එක පෙන්නකොට ඔයාලා දකින්න ඇති මීදුමෙන් වැහිලා තිබ්බ කන්ද. ඒ කන්ද තමයි මේ තියෙන්නේ. හොඳට බලන්න මේ ලස්සන. හලෝ යාළුවනේ ඉතින් කොහොමද? වෙල්කම් කියලා පිළිගන්න හැමෝම YouTube channel එකට ඉතින් සාදරෙන් කටින මාව ඇහෙනවද නේ? ගොඩාක් ඇහෙනවා හොරයි මේක යාළුවනේ. ඉතින් අද මං ආවා ඔයාලට මතක ඇති එදා මම ගියපු ගමන. අර එදා ඔයාලට මතක ඇති මම යාළුවෙක් එක්ක ගියා. අර අද්භූත දෙයල්ල හොයාගෙන ගිහපු වීඩියෝ එක ඔයාලා බලලා තියෙනවා. උඩින් මං දාන කාට් එක බලන්න. එතෙන්ට ඒ ගමක් එතනද යාළුවනේ තියෙන්නේ පරණ ගමක්. ඒ කියන්නේ පැරණි ගමක් තිබ්බා. ටැමිල් කට්ටිය සිංහල අය ගොඩක් අය හිටියා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඇත්තමකෝ ලයිම් තිබුණේ. එතන යාළුවනේ මං අදත් ආවා අර කොටසේ කියන මං ඔයාලට පොරොන්දුවක් දුන්නේ JL උඩට ගිහින් වීඩියෝ එකක් ගේනවා කියලා. ඒකේ දෙවෙනි කොටස කරන්න මං අද ආවා. අර පිටිපස්සෙන් පේන්නේ කඳු මුදුන් ටික. ඉතින් මේ වගේ ලොකු ඛේදවාචකයක් වෙච්ච තැනක් තමයි මෙතන. ඉතින් මේකේ ඛේදවාචකේ වෙච්ච තැන තියෙන දියැල්ලට තමයි අද අපි යන්නේ. ඒ දියැල්ලේ දිගේ උඩට ගිහින් අපි පුළුවන් වුණොත් අර නායකපු කන්දරට ගිහින් බලමු මේ නායන්ට හේතුව මොකද්ද? ඒ නායකපු තැන මොකද්ද ඒ වැදුනේ? ඒ වැදිච්ච එකේ කොටස් තියෙනවද? මොකද්ද ඒකේ කියලා අපි බලමු ගිහින්. කට්ටිය එකතු වෙලා ඉන්න වීඩියෝ. ඉතින් යාළුවනේ මේ ගොඩක් උඩට ආවා දැන්. දැන් අර අපි ඉන්නේ එදා ගිය ප්ලේස් එකේ. මෙතන ඉඳන් දියල්ල පේනවා. යන්න ඕන තැන ප්ලේස් එකේ දියල්ල පේනවා. අපි එතෙන් ගිහිල්ලා කතාවට බහිමු කෙලින්ම වැඩේට. ඉතින් අද ආපු තැන යාළුවනේ ගත්තාන් පස්සේ මේක මේ ගොඩක් භයානක සිදුවීම් වෙච්ච ගොඩාක් මිනිස්සු මරණයට පත්වෙච්ච භයානක දැන් අද නිහඬ වෙච්ච තැනක්. ඒකට ගොඩාක් මිනිස්සු ජීවත් වෙච්ච තැනක්. අද කවුරු නැතුව හුදකලා වෙලා. ඉතින් ඒ වගේ තැනකට තමයි අද යන්නේ. ඒ දිගටම රැඳිලා ඉන්න ඉස්සරහ තමයි වැඩේ තියෙන්නේ. මොකද ගොඩක් කතා තියෙනවා මේ දියල්ලත් එක්ක. මේ නායෑම් සම්බන්ධව නායකී ඇයි උඩින් දිය මේව එකක් කියලා වැදුනා කියන කතා ගොඩක් මෙතන තියෙනවා. මෙතන ගොඩාක් গুপ্ত දේවල් හැංගිච්ච තැනක් යාළුවනේ. අපි ඉස්සරහට ගිහිල්ලා අන්නේ හැමදේම ඉස්මතු කරමු. එහෙනම් හැමෝම එකතුලා ඉන්න ඕනේ වීඩියෝත් එක්ක. කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න එපා. හරිද? ඒ වගේම මැදින් මට මතක් කරන්න ඕනේ සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නවා 128ක් ආදරේ හැමෝටම. ඉතින් මාව සබ් කරලා තවත් සබ්යක් දෙන්න බලන හැමෝම වීඩියෝ එක ෂෙයා කරන්න සබ්යක් දෙන්න. අපි ඉස්සරහට මේ වගේ අලුත් වැඩවලින් තවත් වැඩ කරමු. ඉතින් අද මේ අභිරහස විසඳලා ඉතින් අද මේ අභිරහස විසඳලා අපි බලමු මොකද්ද මේ සිද්ධිය කියලා. ගිහින් බලමු. යාළුවනේ ඉතින් මේ අපි ගමන යන්න දැන් පටන් ගත්ත ගමන් ඉන්නේ මේ. දැන් මෙතන ඉඳන් අපි තව ටිකක් දුරට යන්න ඕනේ. එතකොට තමයි අපිට දියල්ල හම්බෙන්නේ. අපි මේක දිගේ ගිහිල්ලා දියල්ල ගාවට ගිහින් එතන ඉඳන් අපි වීඩියෝ පටන් ගමු. යන් ඔහොම. ඉතින් යාළුවනේ ඔන්න අපි දියල්ල ළඟටම දැන් ලං වෙලා ඉන්නේ. නායකපු තැනයි දියල්ලයි දෙකම තියෙනවා. අපි මම ඔයාලට පෙන්නන්න දියල් ඉස්සරහට තියෙනවා. මේ පට්ට view එකක් තියෙනවා. පිටිපස්සේ view එක බලන්න පටේට. පොඩින් ස්ටික් එකට හයි කරලා පෙන්නන්න. නැත්තම් පේන්නේ නැහැ. ඔන්න එහෙනම් බලාගන්නකෝ. පේනවද ලස්සන? වැඩි ගැන ඈතට ගත්තාම ඔයාලා මේ මං කියන එක ඇහෙන්නේ. ඒ හින්දා බලන්න අතරවල දැන් මෙතනට අපි යන්න ඕන තැන පේනවා. ඔයාලා මම පෙන්නන්න. එනේ ඇති මේ පේන්නේ දියල්ල මේ පේනවා. ෂා. මේ තියෙන ප්ලේස් එක. අපිට මෙතෙන් තමයි යනවා. මෙතනින් උඩ තමයි ওই නායකපු තැනක් තියෙන්නේ. මේ තියෙන්නේ. එතකොට අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තෙන්. අපි ගිහිල්ලා උඩට එතන ගිහිල්ලා හමු වෙමු එහෙනම්. යම්. මේ යන ගෑනු සුපිරිට තියෙන උඩින් තියෙන්නේ. ඇත්තට මේ ඌවනවා නේ වාසනාව. හම්බෝ යාළුවනේ ලොකු උඩකට තමයි නගින්නේ ඉතින් ලොකු කන්ද. හරි එක බලලා වෙනවා. කියන එක නම් ඇහෙන්නේ නැතුව ඇති.
අම්මා යාළුවනේ ඉතින් ගොඩක් දුරට ඔන්න ආවා දැන් මේ හල් වෙනවා අපි ආපු දුර මේ ඉතින් පල්ලෙහා මේ ටික පේනවද මේ පේන අපේ ගම් පැත්ත අපි ආපු පැත්ත එන දුරක් අපි ආවා මේ වෙනකොට අර වල කලින් වීඩියෝ එකේ දකින්න නැද්ද මේ ටික එච්චර මැවෙන්නේ නැතුව ඉතින් මේ පාරේ තමයි අපි ඉස්සරහට යන්න ඕනේ අපි ගිහින් බලමු ඉතින් යාළුවනේ අපි මේ විදිහට දැන් ගමනට යන්න ලෑස්ති වුණා පොඩ්ඩක් මහන්සි ඇරියා විවේක ගත්තා වතුර ටිකක් බීලා අපි යන් ඉස්සරහට මේ පාරවල් මතකයේදී අර අනිත් වීඩියෝ එකේ තියෙනවනේ මේක ඔයාලා ගිහින් ඇරිය පොඩ්ඩක් එච්චර ලොකුවට මට එදා ගන්න ඕනේ මොකද එදා වැස්ස දවසක් යාළුවනේ අද නම් නියමයට පායලා තියෙන්නේ පිටිවස පේනවා උඹට පේනවද තියල්ල අර පේන ඉස්සරහට පේර අපි යාළුවනේ ඉතින් යන ගමන් මේ පේර ගස් තියෙනවා හතර වටේ මේ ඇඹුල් පේර ගස් අපි ඉතින් ඇඹුල් පේර ගෙඩියකුත් රස විඳ තමයි ගමන යන්නේ සමහර ඒවා නම් ලොකුයි මේ සමහර ඒවා පොඩි කනවද කෑල්ල තරහ වෙන මේ කණ්ඩ අර වැද්දා කියන්නේ කොහොමද කෑරත්තන් තරහ වෙන්නේ කෑල්ල කනවා මට එච්චර හොඳට කරන්න බෑ ඉතින් වැද්දා තරහ අපි යන් ඉස්සරහට ඒ කියන්නේ යාළුවනේ මේ පැත්ත හරියට හුදකලායි. අපේ පේර ගෙඩියක් හරි ගන්න මේ මේකනේ. ඒ කියන්නේ මොන් කරා වෙලා දින පේනවා. ඒ කියන්නේ යාළුවනේ අර සිද්ධියෙන් පස්සේ ඒ කියන්නේ මිනිස්සු ගොඩක් මරුණන් පස්සේ ඒකෙන් පස්සේ ගොඩක් අය මේ දැන් අතහැරලා දාලා ගියා. එදා ඉඳන් මේ මිනිස්සුන් කවුරු මේ පැත්ත බලන්නවත් එන්නේ නැහැ. ඒ තරම් ශෝකනීය දෙයක් ඉතින්. මෙතන හැංගෙවිච්ච අභිරහස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ගමත් එක්ක කියවෙන කතා ගොඩක් තියෙනවා. මේ සිද්ධිය වෙච්ච එක ගැන විදිහට අර එක එක මත තියෙනවා මිනිසුන්ගේ. සමහර මත කතා තියෙනවා යාළුවනේ මේ මෙතෙන් උඩින් දිය මද්දපන් ආව කියන්නේ දිය සුලියක් කියන්නේ උඩින් ඇවිල්ලා වැදුනා කියලා කියනවා. හැබැයි ඒ කතාවත් එක්ක දැන් බොරු කියන්නත් බෑ යාළුවනේ මෙතෙන්ට ආවන් පස්සේ අපිට පේනවා. ගායේ කන්දට වැදිලා තියෙන මේවා එක එහෙම අපිට පේනවා. වැදිලා තියෙන විදිය කැඩිලා තියෙන විදිය අපි දැන් ඉස්සරහට ගිහින් තව විස්තරයක් කතා කරමු. ඉතින් යාළුවනේ කොහොම හරි ඔන්න අපි ප්ලේස් එකට ලඟ වුණා. එතන තමයි දියල්ල තියෙන ඔයාලට මතක ඇති මම අර වීඩියෝ එකෙන් ගෙනාපු දියල්ල. දියල්ල ඔන්න පිටිපස්සේ තියෙනවා අද නම් ලස්සන දිස් වෙනවා මේ. ඉනවා මම ඔයාලා ළඟ. අද නම් ලස්සනම පේනවා. යි දන්නවද? අද ඇවිල්ලා අර වැස්සනේ ඊයේ රෑ හොඳටම වැස්සා මෙහෙට. ඒ වැස්සත් එක්ක වෙන්නේ. අද ලස්සනම දියල්ල පේනවා. අපි මේ දියල්ලෙන් උඩට තමයි අද අපේ ගමන තියෙන්නේ. ගිහින් බලමු මේ අභිරහස් ටික ඔක්කොම විසඳන්න පුළුවන් වේද අපිට බැරි වේද ගිහින් බලමු තේරෙනවද මුස උඩරම තියෙනවා යන්න අද ඔව් අද ලොකු ගේමක් දෙන්න ඕනේ මේක නගින්න අපි පාලා වෙනුවෙන් තමයි අද අපි මේ ගමන යන්නේ අපි ගිහින් බලමු එහෙනම් ඔක්කොම රැඳෙන්න ඕනේ වීඩියෝ එකේ ස්කිප් කරන්න එපා වීඩියෝ එක වෙන්න යන තැන තේරෙනවද ඔක තමයි ප්‍රශ්නේ අපිට දැක්කොත් මේක ටිකක් කන්න හිතෙනවා මේ වෙනවද මේ ලස්සනේ රත්තරන් පාටයි යාළුවනේ ගොඩක් කැලේ වෙලා බාර එදා එනකොට නම් ඉතන කැලේ වෙලා තිබ්බේ නෑ කෑ ගහන්න බෑ යාළුවනේ මාර සීන් එක කියන්නේ මම එතකොට ඔයාලට පෙන්නන්න එක පෙන්නන්න බෑ හැම ගහකම ආ මෙතන තියෙනවා ඉන්න පෙන්නන්න මේ බා උන්දල ඔන්න ඔයාලට පේනවද දන්නේ මෙතන මේ මෙන්න මේ ගහේ කො මෙතන මේ පේනවද? ඒක හැම ගහකම තියෙනවා. ඔව්. මේ විදිහට හැම ගහකම යාළුවනේ. මේ යටින් කූඩැල්ලු නගින යාළුවනේ අනික මේ හැම ගහකම දෙබරුද? දෙබරුනේ. දෙබර කොට. පොඩි දෙබර කොට. මේ ගයි තියෙනවා. මේ මම කෑගහනවා. මේ බලන්නකෝ. මේ තියෙන යාළුවනේ දෙබර කොට. පොඩි ඒවා හදපේවා මේ. හැම තැනම තියෙන හැම ගහකම. අම්මා. යාළුවනේ මේ මදුවට යටින් කූඩැල්ලු නගිනවා. මාර රිස්ක් එකක් කරන් මේ ගමන එන්නේ. ඇයි දන්නවද මේ හතර වටේ තියෙන හැම ගහකම දෙමර කොට. ඇවිස් වුණොත් අපි දෙන්න අසුනේසුන්. ඒ හින්දා අපි ඒගොල්ලොන්ට කරදරයක් නොකර අපේ ගමන අපි යමු. කූඩැල්ලෝනේ. කූඩැල්ලෝ. අස්සයි දෙනෙක් ඉන්නවා කකුලේ. ගඟට ගිහලා අයින් කරගමු. ඊයේ වැස්සනේ යාළුවනේ. ඒ ඉන වැස්සට කූඩැල්ලෝ වැඩි මේ පැත්තේ.
කුකුඩල්ලෝ යාළුවනේ. මේ මේනවද මේ කකුල් ගන්න දෙයක් නැහැ. කුකුඩල්ලෝ. යාළුවනේ මේ තමයි මේ නාය කියපු හන්දේ කොටස් ටික ඔක්කොම කඩාගෙන වැටිච්ච දියල්ල. අපි එදා මං ගියේ මෙන්න මේ දියල්ල උඩට. අපි අද මේකේ මුදුනටම ගිහින් බලමු. අපිට මොනවද හම්බෙන්නේ, මොනවද මේ කතා, මොනවද මේ අභිරහස් කියලා බලමු. මං ගානේ ඕකිඩ් මල් පිට. එන යන් අපි. දැන් බලන්න ඉස්සරවා තෙරපු ගලව යන්න. ඔකට හොඳයි නේ තෙරපු. අපි තෙරපු ගලවගෙන ගමන පටන් ගමු. මේ වෙනවනේ ගල. මේ මේ මෙතනක් තියෙනවා. මේ බලපන්. මේ බලපන්. අනේ ඇයි මම මේ ගල? යාළුවනේ මේ ඕකිඩ් පැල. එනවා ඕකිඩ්. ඔය දින්නේ හතර වටේම ඕකිඩ් මේ. ඕකිඩ් පැල තමයි එදින්නේ. ඌඩල්ලෝ. අපි නගිමු උඩට. උඩින් යාළුවනේ. යාළුවනේ අපි නගිමු උඩට. මෙයා ගොඩකින් මෙතන මෙයා වෙලා තියෙනවා. ඒ අභිජාත වල සමහර ඒවා කියන්නවත් බැරි තරම් අභිජාත ගොඩක් මෙතන තියෙනවා. ඔන්න අපි ගොඩක් ටිකක් උඩට ආවොත්. ඔන්න මේ පැත්තෙන් අපි කියන්න කඩාපාත් වෙනවා. කඩාගෙන වැටෙනවා අපත්. බලාගෙන ඉතින් යාළුවනේ. වෙන්න වතුර පාර පේනවද මේ? යා. මේ තවතන බා. මේ අපි ආවද? අර වෙන්න view එක බලන්න. බලාගෙන view එක බලන්න. ආර ලස්සනයි. බලන්න. Wow, බලන්න යා. මෙන්න දියල් යා. ඕනි. අපි ආව බලන්න. ඉතින් ගොඩක් තමයි හවුනේ අපි ආව උඩට. මේ විදිහට. අර වෙන්න අපිට යන්න ඕන කෑල්ල. අපි එදා මම මෙතෙන් ආවේ. ඉතින් යාළුවනේ අපි දැන් උඩට විවිසෙන්න එදා මම මෙතෙන් තමයි ආවේ. මෙන්න මේ මෙතන. එදා මම වීඩියෝ නතර කරා මෙන්න මෙතනින්. ඒ නතර කරේ එදා යන්නත් බැරුණා. යාළුවා එයාත් බය වුණා යන්න. ඒ දැන් අද ආවේ. වැඩේට හරියටම දෙන්න තමයි අද ආවේ. ඉතින් අද අපි ගිහින් බලමු මෙතනින් උඩට ගිහම අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඕන දෙකට රේදි වෙලා අපි ගමන යන්න යනවා. දැන් යක් මොනවද දෙන්නේ? ආදෙමු. ඔය පැත්තෙන් අපි යන්නේ. මේ යාළුවනේ මේ පැත්තෙන් ගඟ දෙපැත්තට බෙදිලා තියෙනවා. මේ වාහන මේන පිටපස්සේ එක කොටසක්. අර පැත්තෙන් තව කොටසක් තියෙනවා. දෙපැත්තකට බෙදිලා. අපි යන්නේ මේ පැත්තේ. අනිත් මේ යන්න ඕනේ. යාළුවනේ මේ වෙන්නේ දැන් අපි යන පාර මේ ගඟ දෙකට බෙදිලා තියෙන්නේ. බෙදලා මේ හරියෙන් කැලේ පැත්තෙන් එක්ක මෙතනින් හරි මෙහෙන් හරි යන්න ඕනේ. අපි යන්න. මෙතනින් පාර වගේ තියෙනවා යාළුවනේ උඩට යන්න. අපි බලමු. මෙතනිමුත් ගල තමයි උඩට තියෙන්නේ. ගල් පොත්ත. ඒකෙන් පරිස්සමෙන් වරේ. පාර හදාගෙන යන්න ඕන ලයින් එකක් තියෙනවා.
අපි උඩට ආව තව ටිකක් උඩට මේ. එනවාද view එක? පැති ගොඩක් තියෙනවා යන්න යනනේ අපි මේ පැත්තෙන් යමු. තත්ත්වේ අපි මෙහෙන් ආවම අපි තවත් දියල්ලකට තමයි ලං වෙන්නේ. මේ ඉන්නවා. ඔන්න මේ කොපැනගෙන යනවා මෙතන. වව්. ලස්සනම තැනකට ආවා යාළුවනේ. මාර ගතිය මෙතන නම්. වව් මේ තවත් දියල්ල. මෙතන ආවම අපිට තවත් දියල්ලක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ මෙතනත් අර නායකයෙකු තැනක්ව තමයි යාළුවනේ. මේ පේනවා මෙතන වතුර. ඔව්. ආනිය පුළුවන්. ඇරිලා වගේ තමයි තියෙන්නේ. මෙතනත් මම හිතන්නේ අර අතන වගේම තැනක් මෙතන. බලන්න පොඩ්ඩක්. ඔයාලා දෙනවා මේ මේකේ උඩට යන්න පුළුවන්. මේ වතුර පිරිසිදු. මාර පිරිසිදු වෙනවා වතුර. ඉතින් යන්න. බේර වගේමයි දුවා. ඔව් මේකත් එක්ක මේ බල මේ පරිස්සමට නෑ නෑ. ඔයිනේ යන්නේ. යාළුවනේ අපි කතා කරන්නේ. කොහෙන්ද යන්නේ? මේ අයිනේ යා. ඔය යන්න එපා ඉස්සන බලයිනට. මේ පැතුම ඔය යන්න එපා. ඉස්සයිද කියන්නේ? ඔය ඉස්සන මේ මැද වතුර පාරක් මේ මෙතනින් යමු. ආ යන්න. පාර දෙනවා. මගෙත් කැපිලා බං. අරවට එන ගේමක් ගෑ. ඊ අර ගලේ මොනවාරි කොටලා වගේ තියෙනවද? අරගෙන. බලා නෑ කවුරු ඇති ඈ. මේ අම්මට මේක පිළිගන්න අම්මෝ. මේ යන්න බෑ. මේවා කරන්න මෙතනින් උඩට නැංග මේ පල්ලෙහා පේනවා. උඩට නැංගලා ඉන්නේ මෙතන මේ පට්ට view එකක් තියෙනවා වෙන්නන්න බලන්නකෝ. මම බලාගන්න. මේ යාළුවනේ අපි නැගපු දුර අරවෙන් මේ තියෙන්නේ පේනවා. මොනවා අපි නැගපු දුර තියෙන්නේ. මෙතනින් උඩට ගියපුවාම වෙන්නේ view එක. මේ අපිට තව උඩහට යන්න තියෙනවා යාළුවනේ. මේ අපි තව මේ දියල්ල දිගේ උඩට යනවා. මේ අපි පහු කරගෙන ආපු කෑල්ල. ඔව් පේනවද? ඔව්. අර උඩට ගිහින් බලමු. අන්න තව view එකක් මෙතන පේනවා. මෙතෙන් ආව view ගොඩක් පේනවා. අර ලස්සනයිනේ මේ කඳු. මාර ලස්සනක් තියෙන්නේ. මේ කාලිකර කඳු වලලු දෙකක් මැදින් තමයි අපි මේ ගමන උඩට යන්නේ. අපි නං උඩට ගිහින් යාළුවනේ ඉතින් මේ ආපු දුර පෙන්නන්නද? ඔන්න ආපු ප්‍රපාද වේ. ඕල්ට පේනවද මල්ලම? ඉතින් අයිනක ඉන්නේ මේ පේනවද කකුල? ඉතින් බලන්න වැටුනොත් එහෙම හොයාගන්නවත් හම්බෙන්නේ නැහැ කෑල්ලක් වගේ. ඉතින් මෙහෙම දුරට ආව අපි උඩට ඉඳ බැස්ස බැලුවොත් මේ මුදුත් මේ අතන වටේ ඉතුරු එක මේ ඉන්නේ කියන්නේ අයිනක ඉන්නේ. පස්ස අයිනක මේ අපි දැන් ගොඩක් දුර ආවා මේ විදිහට. දුරට ඇවිත් දැන් අපි ගියල්ලේ කොටස් දෙකකට නැගලා ඉවරයි. අපි දෙවෙනි කොටස අපිට තව කොටසක් හම්බ වෙනවා උඩින්. ඒ කොටසත් පව කරගෙන උඩට අපි යනවා. අපි බලමු ඉස්සරහට තව මොනවද හම්බෙන්නේ දැන් කියලා. පේනවද මේ බලන්න. එහෙනම් අපි මෙතනින් උඩට ගිහිල්ලා ඉතුරු කොටස ඔයගොල්ලෝට ගේන්න. එහෙනම් උඩට ගිහිල්ලා වීඩියෝ එක හම්බෙමු.
අර පැත්තට මාරු වෙන්න ඕනි. මාරු වෙන්න වැඩේ කියන්නේ ටිකක් අමාරුයි. පොඩ්ඩක් මෙතන මේ ඉලක්ක පාත්ත් එක්ක පොඩ්ඩක් අපහසුයි මේ. කමෙන්ට් අපි කොහොමද ගේවත් තියෙන්නේ? එච්චර දුරක් ආවේ මේ කතා කරන්නේ. අපි අර දරට මාරු වුණාම හරි උඩින් අපිට යන්න වෙනවා. තව ටිකක් උඩින් බා. අයින අපිට අයිනෙන් යන්නත් බෑ නේද? පල්ලෙහාට වෙන්නත් ආයේ අපි දෙන්නේ කෑල්ලක්වත් හොයාගන්න නම් වෙන්නේ. ඒ නිසා අපි ඉතින් ඊට වෙ තිබුණොත් ගණන් ගන්න බෑලුනේ කොටස් දෙකකට දාන්නවා. මොකද මේක දිග ගමන. අපි හිතුවට වඩා දුරක් අපි අද යනවා. ඔව්. මේ අයිනේ ඉතින් මෙන්න මෙවුවා බල ලිස්සන්න. ඔව්. ඉවරනේ ගාල ඇතුලේ ඊයේ වැස්ස හින්දා යාළුනේ ලිස්සන්න පුළුවන් ගතිය ගොඩක් වැඩි. අපි එන්න උඩකින්ම යන්න එක තමයි ගොඩක් හොඳ. ඒද බා. හරිසමද? අපි උඩ හරියට ඇවිල්ලා ඉන්නේ ඔය පල්ලෙහා පේනවද ඔය ඊට මෙතන මෙහෙම පේන්නේ නැහැ ඔයාලා මම පෙන්නන්න මේ පේනවද මේ ඔන්න අපි ආපු හරිය මේ කූඩල්ලේ කකුලේ යනවා දැනෙනවා කවුලන්නේ මේ මෙතනින් තමයි යාළුවා අපි යන්න ඕනේ දැන් මේ කැලේ සුද්ධ කරගෙන මෙතනින් එහා පැත්තට යන්න ඕනේ මේ පල්ලම ලේසි ගේමක් නෙවෙයි යාළුවා මේක ආය සුපිරි ගේමක් ආය එන්නත් ඕනේ අපි ඉතින් කූඩල්ලෝ ටිකක් කරේ නගිනවා වගේ දැනින්නේ අම්මට හුඩු එනවා කකුලට හොගාලා මේ කූඩල්ලෝ වේ එන්න ඔප්පා වේ ඉන්නේ කකුලේ නගිනවා 10ක් විතර අයින් කරලා වීඩියෝ පේනවද වව් මාර මස්තකක් තියෙන මේ මේක තමයි යාළුවා අපිට හම්බුන ලොකුම දියැලි පාර තැඟවුණු දියැල්ලේ අභිරහස් හොයාගෙන යන මේ ගමනේ අපිට හම්බෙච්ච දිගම දියැල්ල තමයි මේක පේනවද ඔන්න ඉතින් මෙහෙන් අපි ආපු දුර ඔන්න රත්තරන් යාළුවනේ අපි ආපු දුර ආයේ කියාගන්න වචන නෑ මාර දුරක් අපි ආවේ ඔන්න වව් මෙහෙම ගියා මුඩට ඔන්න ඒ යාළුවනේ මේ අපි ඔන්න ඔය විදිහට ගොඩක් දුර ආවා ඉතින් කොහොම හරි බෑග් එක හිතුවේ නෑ කොහොම හරි ගේම අතහැරින්න නැතුවම ආවා අපි ඔයාලට කියන්න දැන් මේ එහෙම මෙතන ඉඳන් අපි කොහොම හරි ගොඩක් දුර ගත කරගෙන ආවා දැන් දියැලි පාරවල් දෙකක් පාස් කරගෙන ආවා මල්ලිවාඩ පේන්නේ නැති අපිට හම්බුනේ ලොකුම දියැලි පාර තමයි මේ දිය. දැන් අපි මේ දියැලට ගිහිල්ලා ඒ විස්තරේ බලලා අපි එතනින් උඩට බලමු මොකක්ද මේ කතාවේ තේරුම අපිට අර පුළුවන් වෙයිද? අපි හිතුවේ එහා පැත්තේ මන්දර යන්න. ඒත් මේ ඉතන තරම් ලේසි නෑ කන්දර යන්නේ කියලා. ඒ කියන්නේ කන්දර යන්නේ අපි දුවට අපිට අමාරු වෙන්නේ. ඒ කියන්නේ අපි ආපු දුරත් එක්ක බලද්දි අපි ආය යන දුර අපි මෙයා කරලා බලන්න ඕනේ. ඒකත් එක්ක වෙනකොට ගොඩක් අමිහිරි දේවල් වලට මුහුණ දෙන්න උනා. ඒක අවුලක් නෑ. අපි මෙතනින් ඉඳගෙන ගිහිල්ලා බලමු. ඊළඟට අපිට හම්බ වෙන්නේ මොන වගේ තැනක්ද කියලා. මට ඕන කරන තැනට තාම යාළුවනේ අපි ලංගුනේ නෑ. අපිට තව ටිකක් දුරට යන්න වෙනවා. ඒ තැන හොයාගෙන අපි ගිහිල්ලා බලමු. එහෙනම් හැමෝම ටිකටම රෙඩි වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. එතන වරුනේ. පේනවා දියැලි පාර මේ. ඔව්. ඉතින් බලන්න මේ. බලන්න වතුර පාර ගලාගෙන ඇවිල්ලා වැටෙනවා. ඒඩා මාතේ තමයි. අනිත් විතර පස්සෙන් ඉන්නවා නේ. අඩේ බං මෙතන කවුරු ඇවිල්ලා බං නේ? ඒ ගහ කපලාගෙන අපලට වැටිද? ඒ යාළුවනේ ඕනන්නේ අම්මා මෙතන සුපිරිට view එක පේනවා මේ. මෙතන අපි මේ ඉන්නේ අපි ආපු දැන් කොට උඩට නැග්ගා මේ. ගලපුඩ ඉන්නේ. වැටිලාද කපලාද මන් දන්නේ නැහැ. ඒ කොහොම හරි සත්තක් මෙයා වෙලා තියෙනවා. උඩ බලන්න. ඒනවද? උඩ වැඩි. මෙතන වෙන්නන්නද වඩ පිටාව? බලන්න ඕනේද එපාද? වෙන්නන්න බෑ. අන්න බලාගන්න යාළුවා. පේනවා view එක වේගෙන් අපි ඉන්න පල්ලෝ. පල්ලෝ නේ උස. ඉඳ දැන අපි.
විදිහට තමයි. ඉතින් ওই විදිහට තමයි අපි ගමන සිද්ධ වෙන්නේ නේ. ඉතින් ගන්නවා වැඩි නේ. උලන්නේ. තව යන්න දිනවා. තව ආවේ දියලි දෙකක් පාස් කරගෙන ආවා. අපි පාස් කරපු දියලි දෙකේ එක දියලක් මෙතෙන්ට පේනවා. අර පේන්නේ එකක්. මෙතන පේනතර වලට එකක් කරපල්ලි අපිට පේනවා. තව එක ලොකුම දියල අපිට හම්බෙච්ච මම හිතන්නේ ලොකුම දියල නම් මේක. ඊට අපි එන ඒකට ගිහිල්ලා ඉතුරු වීඩියෝ එකකින් හමු වෙමු. එන යාළුවනේ අපි යන් උඩට. හරි. අපි මේ ලොකු දියල ගාවට ආවා. වාව්. එතන නම් මරුවා. මේ මේන ඉතිරිනේ. මාර ලස්සන තියෙනවා. බලාගන්න. තේරෙනවද? ඊට තමයි අද උඩ මුදුනේ ඉඳන් මේ විදිහට මේ පල්ලටම තියෙනවා. මේ වලේ ලස්සන. වතුර වල ලස්සන වලනේ. මාර ලස්සන තියෙන අපි කවුඩයක් උඩට යන්නේ. වතුරට වහින්න උනා යාළුවේ. හරිද මේ වරේ? අපි හිතුවට මෙතෙන්ට ආවම තවත් උසයි මේ. පේනවද? තව උඩට තියෙනවා. අම්මෝ. මෙතන ඉඳන් තව උඩට යන්න ඕනේ. මේ පේනවද? තව උඩට යන්න. එලා ස්ලෝප්. වෙන සෑහෙන දුරකට හරි ඉස්සලා ගියොත් යන්නේ මාර පල්ලෙහා. මේ හරි. ඒක ගලවන්න එපා. එතනක් තියෙනවා. අම්මෝ. ඔන්න එහෙනම්. වාව්. ඒ තව තියෙනවා. අයියෝ යාළුවේ තව තියෙනවා මේක ඉවරයක් නෑ. වෙන්න. අම්මෝ උඩටම ලස්සනයි යාළුවේ. වඩරන් ආයේ හිතන්න ගන්න. මේ පේනවද තියන්නේ? මෙතනක් තියන්නත් අතරක් තියන්නත් හැමතැනම තියන්නේ. මේ බලන්නකෝ. ඕන්න පල්ලෙහා. අපි ආපු දුර අර දිගේ view එක අපි ආපු පැත්ත වෙන්නේ. ඕම ගත්තම් පස්සේ මේ. ආර ලස්සනයි දැන්. අපි එන යාළුවේ මෙතනින් උඩට ගිහිල්ලා බලන්න යනවා. අපි බලමු මෙතනින් උඩට ගිහිල්ලා අපිට තව කොයි වගේ දෙයක් හම්බෙන්නේ. මට අද ආසාව තියෙන්නේ මගේ ආසාව තමයි මේ බුද්ධ දියැල්ලේ උඩටම යන එක තමයි අද මගේ තියෙන ආසාව. මේකේ තියෙන අභිරහස් ටික බලාගන්න මම මේ උඩටම යන්න ඕනේ. එතකම්ම මට මේ ලහියනේ නැති වෙන්නේ නැහැ යාළුවා. තේරෙනවද? දැන් දුරක් ඇවිත් ඉන්නේ මේක දිගේ. මම හිතන්නේ මේ ලංකාවේ අපේ දියැලි තියෙන දියැලිත් එක බලද්දි මේ දියැල්ල පුදුමාකාර දියැල්ල. කොච්චර දිගට යන්න තියෙනවද උඩටම නේ බා. අපි දන්නේ අඩි කොච්චරද කියලාවත් හරියට. අපි ඉතින් මේ දුක්ත සැඟවිච්ච දියැල්ලේ අපි ඉතින් අපිට පුළුවන් දුරකට යනකම් යනවා. හැබැයි මට හිතෙනවා මෙතන උඩට ආයේ නැති වෙයි කියලා. මට හිතෙනවා දියැල්ල ජග තියෙන්න පුළුවන් දිගට. අපි මේ කොහෙට ඇවිල්ලාද දන්නේ නැහැ. අපි මේ සමහරට කොහෙ වෙන්නද අපි ඉන්නේ. අපිට තේින්නේ අපේ ගම්මානේ ආකාරයෙන් ඈත. ඒක ලොකේෂන් එකක්වත් ගන්න නැහැ. හරියට ලොකේෂන් දන්නේ නැහැ. ෆෝන් වලට සිග්නල් නැහැ. ඒ වගේ බුද්ධ භයානක ගමනක මැද අපි දැන් ඉන්නේ. අපි යන් තවුරට මෙතන view එක වල පේනවා. මෙතන අර පේන්නේ යනවා අපි ආපු පැත්ත. මේ මෙච්චර දුරකින් ඉඳන් අපි මේ උඩටම තව යනවා. වඳු පන්තියක් මැද ඉන්නේ. ඔව්. ඉතින් කතා නැතුව යමු මොකද වැස්සොත් අපිට මෙව
මේ බැහැලා යන්න නම් හම්බෙන්නේ නැහැ සදාහට පින්න වෙනවා මේකේ. එහෙම නම් පැලක්වත් ගහගෙන ඉමු නේ. යා අටවගෙන මොනවා හරි මොකක් හරි අටවගෙන අපි ඉන්න අවුලක් නැහැ. පණ්ඩත් පළතුරු හරි හොයාගන්න පුළුවන් නේ බා. පේර හරි හොයාගන්න බැරිය. ඇඹුල් පෙර හරි කාලා පඩ ගැට ගහමු. ඇඹුල් පේර ගෙඩියක් හරි කාලා අපි ඉන්නවා. බලාගෙන. ඒ බලපෑ ගලේ කිරිල්ලු. ඔව්නේ. වතුර ගිහිල්ලා නිකන් ගෙවිලා තියෙනවා. මේ අම්මේ ඒ බව කරපැත්ත බලපන්. හරි මං හිතුවා අපේ දියලි කර්මාන් ඉවරයි මෙතන. යාළුවනේ මෙතනින් එහාට දියල්ලක් අය නැහැ. අපි දියල්ල තරණය කරලා අවසන් කරා. මේ තියෙන්නේ මේ පට්ට view එක. පේනවද? බලන්න ඔයාලා නැත්තම් ගතින්නේ යාළුවනේ සුන්දර view එක. ඔන්න. ඔය වෙන්නේ අපි ගෙවාගෙන ආපු පැත්ත කඳු මුදුන්. පේනවද මේ? ඔන්න. මාරව රස්නේ වලාකුළුත් එක්ක යාළුවනේ අයනි. ඊළඟ කරන්න වෙයි සතුට ගන්න. මේ පුරෝරෙන් පේනවා. ඔක්කොම පේනවා. මාදරේ පැත්ත පේනවා. රහින් පැත්ත ගත්තොත් මේ ඩබුල් රහෙට එක ගම් ගොඩක් එක නගර ගොඩක් පේනවා. මෙතෙන් ඇවිල්ලා මේ මේක බලන්න ඕනේ. යාළුවනේ මේ view එක හිතා ගන්න ඕනේ තරම් මාර සතුටක් ඒක හිතට. ඔන්න. මෙතෙන් යටයි දියලි නෑ. පොඩි දියලක් අදින්න දෙන මෙතන යන කැලේක් තියෙන්නේ. අපි මේ කැලේ දිගට උඩට යනවා. යාළුවනේ මේක තමයි මේ ගුප්ත දියල. ආවුනේ. ඔන්න මහන්සියේ ප්‍රතිඵල තියෙනවා. එදා මම ඔයාලට පොරොන්දුවක් දුන්නා අර දියල්ල මගට එනවා මේක උඩටම ගිහින් වීඩියෝ එකක් ගේනවා කියලා. ඔන්න අපි උඩටම ආවා. අපි දැන් ඉන්නේ දියල්ල මිදුනේ. අපිට මෙතෙන්ට පේනවා නගර ගොඩක් පේනවා අපිට. අපේ ගම පේනවා, නගර පේනවා, කුඹුරු පේනවා. මාර ලස්සනයි. ඉතින් ඔන්න මේකේ යාළුවනේ සතුටක් තියෙන්නේ කන්දක් හරි දියල්ලක් හරි අපි උඩකට ඇවිල්ලා නැගලා අපි පල්ලෙහා බලනකොට මේ දකින්නේ සුන්දරත්වය ඇස් දෙකට පේද්දි ඒක තමයි උතුම නිවීම. මේ වගේ නිවීමක් නම් හිතා ගන්න බෑ. හරියට අපි දින්නා වගේ දැනෙන්නේ. පේනවද? ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලොත් මාර විදියට හිත නිමාගයි, මාර විදියට හැපි වෙයි, මාර විදියට දකි මේ දේවල්. ඉතින් මේක ලංකාවේ දෙංගිච්ච අභිරහස් දෙයක්. කවුරුත් ඉතින් මගෙන් මේක ගැන අහන්න නම් එපා යාළුවනේ. මොකද මේකට ආපු පාරත් එක බලනකොට මේකට මනුස්සයෙක් කියන සතෙක්වත් එන්න බෑ. අපි ආවා අපි දෙන්න මෙතෙන්ට ආවා. මගේ යාළුවමයි. ඒ ආවට යාළුවනේ මෙතනින් උඩට. ඒ කියන්නේ මේ දියලි දිගේ උඩට සතෙක්වත් එන්න බෑ. මොකද ඒ තරම් දරුණු මේක. ඒ තරම් අභිරහස් කතා ගොඩක් මෙතන තියෙනවා. ඒවට නැගලා මිනිස්සු ගිහිල්ලක් නැති කතා තියෙනවා මේ වගේ. ඉතින් අද අපි දෙන්න ආවා. තාම ගමන ඉවර නැහැ. තවත් උඩහට යන්න තියෙනවා. අපි උඩට ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. වීඩියෝ එක දිග වැඩි නම් මට සමා වෙන්න. අපි ගොඩක් දෙකකින් කියන්න. එහෙනම් මාව සබ් කරන්න ඕන මම අමතක කරන්න එපා. සබ් කරලා බෙල් එක තෝදාලා මාව ගොඩක් උඩට යවන්න යාළුවනේ. ඊට පස්සේ අපි තවත් සුපිරි වැඩ ටිකක් කරමු. ලංකාවේ මෙන්න මේ වගේ හැංගිච්ච අභිරහස් ගොඩක් මම ඔයාලට මේ channel එකෙන් කියනවා. දැන් රෙඩි වෙලා ඉන්න.